hello කොහමද? ඔන්න අදත් අලුත් vlog එකක් ගෙනාවා. අද පොඩි ගමනක් යන ලෑස්ති වෙන්න හදන්නේ. උදෙන්ම නැගිටලා අපි බලමු කොහෙද යන්නේ කියලා. මොන්නේ අපි ගමන යන්න නම් පටන් ගත්තා. දැන් උදේට කාලා කරලා තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. බබයි මායි හස්බන්ඩ් විතරයි මේ ගමන යන්නේ. බලමු කොහෙද යන්නේ කියලා. අපි තැනට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ විලා පින්නවල රෙස්ටෝරන්ට් හොටෙල් එකට. අපි පොඩ්ඩක් බිසි වෙලා ඉඳලා අපිට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේද තමයි මෙහෙට ආවේ. අනිත් එක අපේ බබාට අලි බලන්න ඕනේද තමයි අපි මෙහෙට ගොඩක්ම ආවේ. ඉතින් මේ හොටෙල් එක මාරම ලස්සනයි. අනිත් එක මාර සර්විස් එකක් තමයි අපිට දෙන්නේ. ආපු ගමන් අපිට ඩ්‍රින්ක් එකක් දුන්නා. ඊට පස්සේ හස්බන්ඩ් අතට කැෂියර් එකෙන් අපිට අවශ්‍ය රූම්ස් ඒ ටික බුක් කරගත්තා. අපි වේලාසන බුක් කරගෙන ආපු වෙන අපිට ටක් ගාලා අපේ රූම් එකට යන්න පුළුවන් වුණා. දැන් අපි රූම් එකට තමයි යන්නේ. බලමු කොහොමද කියලා. මේ තියෙන අපි ගත්ත රූම් එක මේක ඩිලක්ස් රූම් එකක්. හැමදේම තියෙනවා ඇතුලේ. අපිට අවශ්‍ය ටී එක හදාගන්න හැමදේම සැෂේ පැකට්ස් තියෙනවා. ඒ වගේම ටොයිලට් බාත්රූම් එකේ ෂැම්පූ කන්ඩිෂනර් තව බොඩි ලෝෂන්ස් හැමදේම ඇතුලේ තියෙනවා. කිසිම අඩුවක් නැහැ ටවල් එකේ ඉන්නම. ඇතුලේ පාට් ටබ් එකක් වොෂ්රූම් එකේ මාරම ක්ලියර්. ඒ වගේම වොෂ්රූම් එක මාරම ලස්සනයි. ගමේ විදියට ලස්සන විදියට මේ රූම් වොෂ්රූම් එකේම හදලා තියෙනවා. අපි දැන් ටිකක් රිලැක්ස් වෙලා ලන්ච් එක ගේනකන් තමයි බලන් ඉන්නේ. මොකද අපි ලන්ච් එකට තමයි මේකට චෙක් ඉන් උනේ. ඉතින් ලන්ච් එක අපිට ඕන විදිහට අපි ඕඩර් එක දාලා දැන් ලන්ච් එක ගේනකන් තමයි අපි ඉන්නේ. මේ තියෙන අපි ලන්ච් එකට ඕඩර් කරපු කෑම ටික. එතකොට මේක සෙට් මෙනු එකට අපිට අවශ්‍ය දේවල් අපිට ඕඩර් කරගන්න පුළුවන්. අපි ලන්ච් එක ඉක්මනට අරගෙන අපි ඉතින් පූල් එකට පොඩ්ඩක් ගියා. මොකද අපි බබා පූල් එකට බයින්න මාරම ආසයි. අපි ලන්ච් එක ඉක්මනට අරගෙන බබාටත් ලන්ච් එක අපි බබාට කවලා අපි කාලා අපි පොඩ්ඩක් රිලැක්ස් වෙලා අපි ගියේ පූල් එකට.
එකේ ටිකක් හවස් වෙනකම් ඉඳලා ආවා. ආයෙත් රූම් එකට ඇවිල්ලා අපි පොඩ්ඩක් ටී එකක් එහෙම හදාගෙන බිව්වා. මොකද අර ආපු ගමන මේ එකත් එක්ක පොඩ්ඩක් ටයර්ඩ් හින්දා අපි ටී එකත් බීලා පොඩි ඉතින් chat එකක් දාගෙන හිටියා මම නම් හස්බන්ඩ් එක. බබා නම් සෙල්ලම් කර කර තමයි හිටියේ. බබා ඒ හොටෙල් එකේ රෑට පේන ලුක් එක මාරම ලස්සනයි. හරි නිදහස් නිස්කලංකයි. ඔයගොල්ලන්ටත් යන්න පුළුවන් යන්න මේ විලා පින්නවල රෙස්ටුරන්ට්. පින්නවල අලියා නතාගාරි ඉස්සරහම තමයි මේ හොටෙල් එක තියෙන්නේ. මාරම ලස්සනයි. කෑමත් එමය සර්විස් එකත් සුපිරියටම තියෙනවා. මේ තියෙන්නේ අපි ගත්තු බයිට් අයිටම්. මේක මාරම රසයි. මේක මම ගත්ත ෆිෂ් එකක්, හස්බන්ඩ් ගත්ත පෝක් එකක්, බබාට චිප්ස් එකක් තමයි ගත්තේ. අපි මේ ගත්තු මේ ෆිෂ් එක නම් මාරම රහයි. මම කොයිවත් මේ වගේ ෆිෂ් එකක් කාලා නැහැ. ෆ්‍රයිඩ් ෆිෂ් එකක් තමයි ගත්තේ. ඒ වුණාට ෆිෂ් එක මාරම රසයි. අපි ඩිනර් එකක් ගත්තා. ඩිනර් එක නම් ඇත්තට මට වීඩියෝ කරන්න බැරි වුණා. ඩිනර් එක අරන් අපි එහෙම නිදාගත්තා. ඉතින් උදේ නැගිටලා උදේ කියන්නේ උදේම නැගිට්ටේ නැහැ. ටිකක් දවල් වෙලා නැගිට්ටේ. මේ ලෑස්ති වෙලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්න තමයි. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ එළියේ. මොකද මේ අපි ඊට කලින් දවසේ ලන්ච් එකයි ඩිනර් එකයි ගත්තේ රූම් එකේ නිසා අපි බ්‍රෙක්ෆාස්ට් එක එළියේ තමයි අරේන්ජ් කරගත්තේ. මේ බ්‍රෙක්ෆාස්ට් එක තිබ්බේ ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකේ. ඒගොල්ලෝ මුලින්ම ජූස් එකක් සේව් කරලා ඊට පස්සේ තමයි බ්‍රෙක්ෆාස්ට් එක දුන්නේ. කෑමත් රසයි. Babi. Ano?
බ්‍රෙක්ෆාස්ට් අරන් අපි පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා ආයි පූල් එකට බබාවත් එක්කන් ගිහිල්ලා ආයෙ ආවිල්ලා අපි රෙඩි වුණා. මොකද අපි දැන් යන්නේ මං ආසම තැනට සහ අපේ බබා ආසම තැනට. අපි රූම් එකේ අපි චෙක් අවුට් වෙලා එමම ගියේ පින්නවට. කොහෙද? Hai. මේකත් දෙන්න. බයි වෙන්න බා. මේකත් දෙන්න. අපේ දීපියන් ඊට පස්සේ අපි අලි බලලා අලි නාවනවා බලලා දවල්ට කානම ගෙදර ආවා. මොකද බඩගින්නේ හිටියේ අපි අලි බලලා ඉවර වෙද්දි කොහමත් හවස් වුණා. නාවනවා බලලා ඉවර වෙද්දි හවස් වුණා. කොහමත් 3ට විතර කිට්ටු වුණා. අපි මෙහින් පිටත් වෙද්දි අපි එන අතරමඟදී ලන්ච් එකත් අරගෙනම තමයි ගෙදර ආවේ. මැස්ස වහනවට
සනම් මේ වගේ තව වීඩියෝ බලන්න මගේ ව්ලොග්ස් බලන්න ඔයගොල්ලන්ට තියෙන මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ මම ඔයගොල්ලන්ට අරන් එන්න. එහෙනම් අදට ඉවරයි. Thank you for watching.